හරකෙක් බැන්දට කමන්නේ. අඹේටත් වඩා හරක ලොකු වුණාම රුදා එතකොට පඩියම කීයක් විතර දෙනවද? මොකෝ අදත් උදේ මූණ එල්ලගෙන බාදත් අර ටවුන් එකේ රස්සාවට ගියේ නෑනේ. ඒකත් හරි ගියේ නෑ අප්පච්චි. හරකෙක් බැන්දට කමන්නේ. අඹේටත් වඩා හරක ලොකු වුණාම රුදා උන් මට කියනවා මට එක්ස්පීරියන්ස් මදිලු. අනේ අම්මා බල්ලා උඹට තාම ලැජ්ජාවක් නෑනේ. මගෙන් කකා බිබී ගෙදරට වෙලා අමින්ද. ගමේ මිනිස්සුත් මට නිකම කියද්දි මට මං ගැනම ලැජ්ජයි. දුකයි. කවුද උඹට නිකම කිව්වේ? ගමේ මිනිස්සු කියන කතා උඹට වැඩක් නෑ පුතේ. කන්න හිතුනම කබර ගොයත් තල ගොයා කරගන්න දඟලන මිනිස්සු ඉන්නේ ලෝකෙක. උඹ වැටෙනකම් බලන් ඉන්න මිනිස්සු ගැන උඹ හිතන්න එපා. මට දුක මං ගැන නෙවෙයි අප්පච්චි. ඔයා තාමත් කුඹර වැඩ කරලා මහන්සි වෙලා මට කිසිම අඩුපාඩුවක් නොකරන එකයි. මාගේ යතපය පන තියෙනකම් මං උඹව බලා ගන්නවා. මට දුක උඹ ගෙදර රස්සාවක් නැතුව ඉන්න එක නෙවෙයි. උඹ හිතින් වැටෙන එක. හරි අප්පච්චි. මං කොහොම හරි උත්සාහ කරලා දිනනවා. මං දිනලා පෙන්නනවා. ආන් එහෙම වරේ. මුළු ලෝකෙම එපා ගියද්දි උඹට පුළුවන් කියලා කියන්න තාත්තෙක් හරි ඉන්නවනම් ඒ කොල්ලට මුළු ලෝකයක් උනත් දිනන්න පුළුවන්. හරි. එහෙනම් ඔය හයිය හිත හෙට වෙනකන් තියාගනින්කෝ. හෙට උදේට මම උඹට ලොකු රසාවක් සෙට් කරලා තියෙනවා. ඇත්තටමද අප්පච්චි? මොකද ඒ රස්සාව? මේ එතකොට පඩියම කීයක් විතර දෙනවද? අනේ කියන්නකෝ. උඹ දන්නවනේ මට මේ කොන්දේ අමාරුවක් හැදිලා තියෙන්නේ. අර නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියන්නේ නැතුව. උඹ හෙට උදේම උදැල්ල අරන් කුඹරට බහැපන්කෝ. රස්සාවක් හරියනකම් උඹ තමයි අපේ කුඹරේ ප්‍රධාන විධායක නිලධාරී. CEO. ඒ පාර හැක් කරගෙන බලන් ඉන්න. ඉන්ටර්විව් එක ලේසි වුණාට ජොබ් එක පස්සේ සරයි වගේ.